වෝටර්වර්ල්ඩ් කැලණිය. මෙය පිහිටා තිබෙන්නේ කැලණිය මුල්ලෑගල ප්‍රදේශයේ කැලණි ගඟ ආසන්නයේ පිහිටි අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයකයි. මේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහජන මුහුදුරක් ලෙස ජලජ ජීවීන්, පක්ෂීන් සහ ස්වභාවික පරිසරය පිළිබඳ අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීම් ලබා දෙන ස්ථානයක්. වෝටර්වර්ල්ඩ් පැමිණෙන ඔබට විවිධ රටවල සහ පරිසර පද්ධති වලින් පැමිණි මාළු සහ ජලද ජීවී විශේෂ 500කට වැඩි ප්‍රමාණයක් දැකගත හැකියි. මිරිදිය, මුහුදු ජල සහ කිවුල් ජල පරිසරවලට අයත් ජීවි මෙහි ප්‍රදර්ශනය කරයි. අපි මේ ඇතුළු වන්න හදන්නේ වෝටර්වර්ල්ඩ් තියෙන ආකර්ශනීයම ස්ථානයක් වන දියයට උමග බලන්නයි. මෙය අන්ඩර්වෝටර් ටනල් නමින් හඳුන්වනවා. මෙම උමග හරහා ඇවිද යන විට ඔබ වටා මුහුදු ජීවීන් පිහිනන ආකාරය දැක ගන්න පුළුවන්. වෝටර්වර්ල්ඩ් බර්ඩ් පාක් එක තුළ විවිධ රටවල පක්ෂීන් දැක ගැනීමට හැකි අතර පක්ෂීන් පිළිබඳව ඉගෙන ගැනීමට ස්වභාව ධර්මය සමග සමීප අත්දැකීම් ලබා ගැනීමටත් අවස්ථාව තිබේ. මෙහිදී ඔබට වවුන්කට ආහාර ලබා දීමේ හැකියාවද පවතී. මෙම ස්ථානයේ විනෝදය සඳහා පමණක් නොව ජලජ ජීවීන්, පරිසර පද්ධති සහ ස්වභාව ධර්මය සංරක්ෂණය පිළිබඳ දැනුමක් ලබා දෙන අධ්‍යාපනික ස්ථානයක් ලෙස වැදගත් වේ. අපි දැන් බලන්න යන්නේ මේ තියෙන පිස්සුම හැදෙන තැන. ඒ තමයි රිවර් සෆාරි එක. මතක ඇතුව ඔයගොල්ලෝ මේක ඇතුල් වෙද්දී ඉන්ට්‍රස් එකේ මේ හැම තැනටම යන්න පුළුවන් වෙන ෆුල් පැකේජ් එක අරන් යන්න අමතක කරන්න එපා. බෝට්ටුවකින් ගමන් කරමින් විවිධ ගංගා පරිසර පද්ධති හා ඒවා සම්බන්ධ ජීවීන් පිළිබඳ අත්දැකීමක් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර ඇත්තේ මිසිසිපි, කොංගෝ, ඇමසන්, මරේ ගංගා සහ කැලණි ගඟ වැනි ගංගා තේමා කරගෙනයි. මිලි සම්පූර්ණ පැකේජය වන්නේ දේශීය වැඩිහිටියෙකුට 1300කුත් දේශීය දරුවෙකු සඳහා 850කුත් වේ. මෙය උදෑසන 9:30 සිට සවස 5 දක්වා විවෘතව තිබේ.